පාදුක්ක වටරක මාදුලාව ප්‍රදේශයේ නිදන් හැරූ පුද්ගලයන් 8 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගොඩ, පනාගොඩ, කඩුවෙල හා පූගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්. පෞද්ගලික ඔත්තුකරුවෙන් ලැබුණු තොරතුරක් මත පාදුක්ක පොලිසිය විසින් ඊයේ දහවල් මෙම වැටලීම සිදු කළා. පාදුක්ක වටරැක මාතුලාව කිරිකල්කන්ද ප්‍රදේශයේ අන්නාසිවත්තක අඩි 15ක් පමණ ගැඹුරට මෙම නිදන් හැරීම සිදු කර තිබුණා. පොලිසිය වැටලීම සිදු කරන අවස්ථාවේදීත් සැකකරුවන් නිදානය ගැනීම සඳහා පූජාවන් සිදු කරමින් සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මීට සම්බන්ධ නීති උපාධිධාරියෙකු ඇතුළු 8 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා. සැකකරුවන් මීකුඩ, පනාගොඩ, කඩුවෙල හා පූගොඩ ප්‍රදේශවල පදිංචි අවුරුදු 35ත් 61ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන්. නිදන් ගැනීම සඳහා පූජාවන් පවත්වමින් සිටියේ හසලක පදිංචිකරුවෙකු වූ නීති උපාධිධාරියා විසින්. ඒ සඳහා යොදාගත් පූජා භාණ්ඩ මෙන්ම නිදන් හැරීම සඳහා යොදාගත් උදැල්ලක්, ගල්ලින්නක්, ගල් පිපිරීම සඳහා භාවිතා කරන ආලේපන වර්ගයක් ඇතුළු භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගෙනුණා. සැකකරුවන් අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පාදුක්ක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. බණ්ඩාරගම කුඹුරුගොඩ වෙල්පොළ ප්‍රදේශයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය හෝටලයක පැවැත් වූ සාදයක් වටලා මත්කුඩු ජාවාරම්කරුවෙකු ගණිකාවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අධික ශබ්දය යොදාගෙන සාදයක් පවත්වන බවට ලැබුණු තොරතුරු මත බණ්ඩාරගම පොලිසිය මෙම වැටලීම සිදු කළා. බණ්ඩාරගම කුඹුරුගොඩ වෙලපොළ ප්‍රදේශයේ අනවසරයෙන් පවත්වාගෙන ගිය හෝටලයක අධික ශබ්දය සහිත ශබ්ද වාහිනී යන්ත්‍ර යොදාගෙන රාත්‍රී සාදයක් පවත්වන බවට ප්‍රදේශවාසීන් බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා. එම පැමිණිල්ලට අනුව පොලිසිය විසින් පැමිණ අදාළ හෝටලය වටලනු ලැබුවා. මෙම ස්ථානයේ තිබී මත්පැන් සහ උත්තේජන පිටි රැසක්ද පොලිස් භාරයට කරනු ලැබුවා. වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වූයේ මෙම හෝටලේ පවත්වාගෙන යාම සඳහා නිසි බලපත්‍රයක්ද ලබාගෙන නොමැති බවයි. සාදය සඳහා සහභාගී වී සිටි කාන්තාවන් ඇතුළු 33 දෙනෙකු පොලිස් පරීක්ෂාවට ලක් වූ අතර ඔවුන් බණ්ඩාරගම පොලිසියට කැඳවනු ලැබුවා. මෙහිදී හෝටලේ කළමනාකරු ඇතුළු සිව් දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර මත්පැන් ජාවාරමේ නිර්තව සිටින පුද්ගලයෙකු සහ ගණිකා වෘත්තියේදී කාන්තාවන් දෙදෙනෙක්ද සිටිනවා. අත්අඩංගුවට ගත් පිරිස අද බණ්ඩාරගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. වතු කම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම් වලට බල කරමින් රුපියල් 16 ව්‍යාපාරය හැටන් නගරයේ තවත් උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා. උද්ඝෝෂණයට සහභාගී වූ වතු කම්කරුවන් පවසන්නේ දේශපාලකයන් විවිධ පොරොන්දු ලබා දෙමින් කම්කරුවන් මුලාවට පත් කරන බවයි. වතුකම්කරුවන්ගේ මූලික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙසට වතු සමාගම් වලට බල කරමින් පසුගිය කාලයේ බොහෝ ප්‍රදේශවල විරෝධතා හා උද්ඝෝෂණ පැවැත්වුණා. හැටන් නගරයේදී එවැනි උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවේ රුපියල් 10 ව්‍යාපාරය විසින්. මේ සඳහා සිවිල් සංවිධාන කිහිපයක සමාජිකින්ද එක්ව සිටියා. උද්ඝෝෂණයට එක් වූ පිරිස් රජයට අවධාරණය කර සිටියේ රුපියල් 16 මූලික වැටුපක් ලබා දීමට වතු සමාගම් වලට හැකියාව තිබියදී වෘත්තීය සමිති කිහිපයක එකඟතාවයෙන් එය ලබා නොතිබෙන බවයි. අපි සියලු දෙනා එකතු වෙලා මේ රටේ අවුරුදු 200ක් තිස්සේ වතු කරේ ජනතාවට අහිමි වෙලා තියෙන වතු ජනතාවට අහිමි වෙලා තියෙන ඒ සූරාකම අවසන් කරන්න අපි සටන් කරමින් ඉන්න මේ මොකද දාවියාපර රට පුරා රුපියල් 10 වැටුපිල්ලා පසුගිය කාලේ උද්ඝෝෂණ කරද්දී වතුකම්කරුවෙකුගේ වැටුප රුපියල් 700 දක්වා වැඩි කිරීමටයි බලධාරීන් පියවර ගත්තේ. එහෙත් එම වැටුප් වැඩි කිරීම පිළි නොගනිමින් වතුකම්කරුවන් තවදුරටත් විරෝධතා උද්ඝෝෂණ සිදු කරනු ලැබුවා. මේ අතරතුර වතු සමාගම් සහ රජයේ බලධාරීන් අතර සාකච්ඡාවට කිහිපයක් පැවැත්වීමෙන් අනතුරුව එළඹෙන අයවැයෙන් තවත් රුපියල් 50කින් වතුකම්කරු දෛනික වැටුප ඉහළ දැමීමට තීරණය වුණා. එහෙත් රුපියල් 10ක වැටුප ලබා දීමට හැකියාව තිබියදී එය නොදෙන්නේ කිසියම් පිරිසකගේ ඕමනාකම් මත බවට ඇතැම් වතුකම්කරුවන් චෝදනා කරනවා.
ජනතාව බේවද්දමින් කප්පන් ලබා ගන්නා කල්ලියක සමාජිකයෙකු අත්අඩංගුවට ගැනීමට මතුගම පොලිස් නීතිය බලගැන්වීම ඒකකය සමත් වී තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු කලක සිට මත්කොඩු සහ නීති විරෝධී මත්පැන් බෙදා හැරීමේ ජාවාරමක නිරතව සිටි අයෙකු බවටයි තොරතුරු හෙළි වී තිබෙන්නේ. කළුතර සහ මතුගම ප්‍රදේශවල ජනතාව බියවද්දමින් කප්පම් ලබා ගන්නා කල්ලියක් පිළිබඳව මතුගම පොලිස් නීතිය බලගැන්වීමේ ඒකකයට තොරතුරක් ලැබී තිබුණා. එම තොරතුරට අනුව කළුතර දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත කොල්ල කල්ලිය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කරනු ලැබුවා. මෙම කල්ලියේ සමාජිකයෙකු අගලවත්ත පිඹුර හල් ඕවිට ප්‍රදේශයේ කැලෑවක සැඟව සිටියදී ඊයේ දින අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. ඔහු සිටි ස්ථානයේ සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවි 2ක් සහ උණ්ඩ 10ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු ලක්ෂ්මන් වන්‍යාරච්චි නොහොත් පිඹුරේ ලකී යන අනවර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු බවයි මතුගම පොලිස් නීතිය බලගැන්වීමේ ඒකකය පැවසුවේ. අත්අඩංගුවටගත් සැකකරු ඊයේ දිනේදීම මතුගම පොලිසියට භාර දීමට මතුගම පොලිස් නීතිය බලගැන්වීමේ ඒකකය පියවරගත් අතර සැකකරු අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර කප්පම් ලබා ගැනීම සඳහා පුද්ගලයෙකු පැහැරගෙන යමින් සිටි කල්ලියක් කොටු කර ගැනීමට කළුතර උතුරු පොලිසිය සමත් වුණා. කපම්කරුවන් ළඟ තිබූ රුපියල් 8,79,000ක මුදලක්, වාහන 2ක්, ජංගම දුරකථන 6ක් හා සිම් කාඩ් පත් කිහිපයක්ද පොලිසිය භාරයට ගැනුණා. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 6 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රාජගිරිය පොල්දුව පාලම අසල දේවන්නා ඇලේ තිබී නාඳුරන කාන්තා මලසිරුරක් හමුව තිබෙනවා. අද පෙරවරු 8ට පමණ නාඳුරන කාන්තා මලසිරුර සිවිල් ආරක්ෂක සෙබළෙකු දැක ඒ පිළිබඳව වැලිකඩ පොලිසියට දැනුම් දී තිබෙනවා. රාජගිරිය පොල්දුව පාලම අසල දේවන්නා ඇලේ පාවෙමින් තිබූ නාඳුරන කාන්තා මලසිරුරක් අද පෙරවරු 8ට පමණ සිවිල් ආරක්ෂක බලකා සෙබළෙකු දැක තිබෙනවා. පසුව ඒ පිළිබඳව වැලිකඩ පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය පැමිණ පරීක්ෂණ සිදු කළා. මියගොස් ඇති කාන්තාව වයස අවුරුදු 50ත් 60ත් අතර වී පසුවන බවට අනුමාන කළ හැකි බවයි පොලිසිය පැවසුවේ. රාජගිරිය අපරාධ පරීක්ෂණ නිලධාරීන් පැමිණ සිරුර සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ සිදු කරනු ලැබුවා. මේ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාකාරයේ වෙත රැගෙන ගිය බවයි වැලිකඩ පොලිසිය පැවසුවේ. වසර 14කට පෙර අපේ රටට කඩා වැදුණු සුනාමි රළ පහරින් විනාශයට පත් වූ නිවාස වෙනුවට නව සුනාමි කම්මාන ඉදි කෙරුණා. ගාල්ල ගින්තොට ප්‍රදේශයේ වැනි සුනාමි නිවාස ව්‍යාපෘතියකින් විනාශයට පත්වමින් පවතින නිවාස 13කට පත් ඇති ඉරණම පිළිබඳව අද දවස වැඩසටහනින් ගෙන වාර්තාවක් දැන්. ගාල්ල ගින්තොට ප්‍රදේශයේ ඉදි කෙරුණු මෙම සුනාමි නිවාස ව්‍යාපෘතියට අයත් නිවාස සංඛ්‍යාව 56ක්. එම නිවාස අතුරින් නිවාස 13ක අදටත් කිසිදු පුද්ගලයෙකු පදිංචි වී නොමැති බවයි අප වාර්තාකරු පැවසුවේ. මෙම නිවාස මත්ද්‍රව්‍ය භාවිත කරන්නන්ගේ තිප්පලක් වී ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. කුඩු ගහනවා, ලයිට් ඔක්කොම කඩන් යනවා, කුඩු කැට අරන් යනවා, දොරවල් ගලවන්න යනවා. ඒ පොලිසිය වලට අපිව දැනුම් දුන්නා. අපිට හරි කරදරයක් නිකන් తీරෝ අවුරුදු දැන් 12 30 මේ ගෙවල් නිකන් තියෙන්නේ. දීරලා ඔක්කොම ගෙවල් ගන්න දෙයක් නැහැ. අභාවයට යමින් පවතින මෙම නිවාස 13 සම්බන්ධයෙන් ඉතා කලිනම් පියවරක් ගන්නා ලෙසයි ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. අපි ඉල්ලන්නේ නැති මිනිස්සුන්ට මේව දෙන්න කියලා. බද්දට හරි කමන්නේ අපිට පුළුවන් ගානක් අපි මාසෙට දෙන්න. මේ ගෙවල් අවුරුදු 12 තිස්සේ නිකන් තියෙනවා. කැමතිම නිකන් නැති බැරි අයට කමන්නේ ලබා දෙන්න කියලා.